හයි කොහමද? ඉතින් අද vlog එකක් කරන්න හිතාගෙන ගත්ත වීඩියෝස් නෙමෙයි මේ. ඒත් මට හිතුණා අද දවස මම කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ මගේ ඔෆ් ඩේ එක. ඉතින් මං හිතුවා ඇත්තට මම මේ යන්නේ වැඩකට. මොකද මගේ කටා නම්බර් එක මට රෙජිස්ටර් කරගන්න ඕන වුණා. ඉතින් ඒකට මම මගේ සිම් එක තියෙන ෂොප් එකකට තමයි යන්නේ. ඉතින් ඒක තියෙන්නේ විලාජියෝ මෝල් එකේ. ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් හිටියේ මේක මම කතා ආවට පස්සේ යන්න ඕනේ කියලා හිතපු ගමනක් නෙමේ. ඊවන් මම ඩුබායි ඉද්දිත් මං හරිම ආසාවෙන් හිටියා කවදම හරි දවසක මේ shopping mall එකට යනවා කියලා. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් වීඩියෝස් මෙන්න මෙතන. ඉතින් හරිම ලස්සන තැනක්. මට දැක්කම එන්න හිතුනේ නැති තරම් හරිම ලස්සනයි. අතර මේ shopping mall එක මාරම vibe එකක් තියෙන්නේ. ඉතින් දැක්කම ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේක one of my dream වෙලා තිබ්බේ මෙතනට එන එක කවදා හරි දවසක visit කරන්න. ඉතින් ඒක අද හැබෑ වුණා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මෙන්න මේ විදිහට අපිටත් ඕනනම් boat ride එකක් යන්න පුළුවන්. මම දන්නේ නැහැ මම දන්න විදිහට කටාර් රියල් 20ක් වගේ මම හරියටම දන්නේ නැහැ ඇත්තටම කීයක් ගන්නවද කියලා. හැබැයි දවසක යන්න ඕනේ. මොකද අද නම් මම තනියම ගියපු නිසා ගියේ නැහැ. ඉතින් මම මුලින්ම ගිහිල්ලා මගේ සිම් එකේ වැඩේ කරගත්තා. ඊට පස්සේ ඇත්තටම මට ඕන වුණා චුට්ටක් ඇවිදලා බලන්න මොනවද තියෙන shops. ඉතින් කොහොමද මෝල් එක ලස්සනද, කොහොමද ඇතුලේ තියෙන vibe එක, තනිකරම ඒක ඉතලි ගියා වගේ feel එකක් මට නම් දැනුනේ. මොකද හරිම ලස්සන. ඒක නිකන් අර ඉතලි vibe එකක් තමයි තියෙන්නේ. මං හිතන්නේ මේකට වෙනම කියන මොකක් හරි නමකුත් තියෙනවා. මං ඒක හරියටම දන්නේ නැහැ. ඔය අහස වගේ පේන්නේ ඇත්තම අහස නෙමේ. ඒක shopping mall එකේ තියෙන ඒගොල්ලෝ හදලා තියෙන විදිහ. ඉතින් මම වීඩියෝස් ගොඩාක් දැකලා තියෙනවා මෙන්න මේ shopping mall එකේ. මම ශනුද්‍රිගේ වීඩියෝස් දැකලා තියෙනවා. ඉතින් ඒක දැකලා තමයි ඇත්තටම මට ආස හිතෙන මෙතෙන්ට එන්න ඕනේ කියලා. කවදා හරි දවසක මම ඩුබායි ඉද්දිත් හිතාගෙන හිටියා මම කවදා හරි එනවා කියලා. ඉතින් දැන් අන්තිමේදී ඒ හීනෙත් හැබෑ වුණා. කටා ඉන්න අයට නම් මේක මහ ලොකු දෙයක් නෙමෙයි වෙන්නේ නැති. බත් මේක මගේ first time. ඉතින් ඒ නිසා මම ටිකක් ඇවිදලා බැලුවා. shops වලට ගියා මොනවද තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ෆුඩ් කෝට් එකටත් ගිහිල්ලා කෑම කෑවා. ඉතින් හරිම සතුටුයි. මට තව ටික වෙලාවක් ඉන්න තිබ්බනම් කියලා හිතුණා. ඒ තව වැඩ වගේක් තිබ්බ නිසා මම ආපහු ආවා. මං ආවේ මට බඩු වගේක් ගන්න තිබ්බා. මෙතනින් තව මම කේක් කෑල්ලකුත් අරගෙන තමයි ආවේ. ඒක කොෆි කේක් එකක්. මොකද මං කොෆි කේක් ගන්න හරිම ආසයි. ඊට පස්සේ මං ගියා ලුලු සුපර් මාකට් එකට මගේ අවශ්‍ය කරන බඩු වගේක් ගන්න. ඇත්තට මම ලොකුවට උයාගෙන කන කෙනෙක් නෙමෙයි. ඒත් මං ඕනමයි කියලා හිතන බඩු ටිකක් ගත්තා. බිත්තර, සෝසේජ් ඒ වගේ කිහිපයක්, නූඩල්ස් ඒ වගේ කිහිපයක් මං ගත්තා. මොකද in case මට ඕන වෙයි කියලා හිතිලා ඉතින් ගෙදරට අවශ්‍ය බඩු කිහිපයක් ගන්න තමයි මම ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට බඩුත් අරගෙන හැබැයි මේව ගත්තේ මම විලාජියෝ මෝල් එකෙන් නෙමෙයි. මොකද මම මගේ accommodation එක ළඟම තියෙනවා ලුලු සුපර් මාකට් එක. ඒකෙන් තමයි මේ ඔක්කොම ටික ගත්තේ. ඊට පස්සේ මං අද ගියේ තනියම ඇත්තටම. ඉතින් ඒකත් හොඳයි. ඉතින් ඒක me time කිව්වත් හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට බඩු ටික අරගෙන මම ඊට පස්සේ අන්තිමට ගියා මට perfume එකක් ගන්න. ඉතින් ඒකත් ගත්තා. ඇත්තටම හරිම සුවඳ perfume එකක්. ඒකත් අරගෙන මම ආපහු accommodation එකට ආවා. ඔන්නෝක තමයි මං ගත්ත perfume එක. ඉතින් thank you so much මගේ vlogs බලනවට. ආපහු ඉක්මනට vlog එකක් අරන් එන්නම්. bye bye.